මම මාර විදිහට ටෙන්ෂන් වලින් වැටෙනවා. ඒ කියන්නේ මම සින්දුවක් කරනවා මේ ඒ කියන්නේ වීඩියෝග්‍රාෆර් කෙනෙක් එහෙම ඇවිල්ලා කියනවා මෙහෙම මම නිකන් කරලා දෙන්නම්. එහෙම කියලා කිව්වට පස්සේ මම කියනවා හරි එලකිරි කියලා මම එයාට කරාට පස්සේ සින්දුව දුවන්න ගත්තට පස්සේ එයා පෝස්ට් එකක් දානවා මම වයිරල් වෙන්න මෙහෙම මේවයි මම සල්ලි වලට කරේ මම සල්ලි දුන්නේ නැහැ එහෙම එහෙම කියලා. ඒ කියන්නේ අඩුම තරමේ කෑම බීමවත් නැති කාලයක් අපිට තිබ්බා. කන්න බොන්නවත් නැති කාලයක් තිබ්බා. ඒ කියන්නේ ඒ වගේ මේකත් තිබ්බා. ඒ වුණාට අපේ අම්ම කිසි අඩුපාඩුවක් කරේ නැහැ කන්න බොන්න නැතුණා කියලා. ඒක ආදරේ කියන දේ මට පොඩි කාලේ ලැබිලා තිබ්බලා. ඒ කියන්නේ අපේ තාත්තා නැතුණාට පස්සේ ආදරේ කියන දේ අපි ෆැමිලි එකකින්ම ගිහිල්ලා තිබ්බේ. අම්ම උදේ වැඩට ගියාට පස්සේ ආයෙ හවස එන්නේ. අයියත් වෙනම ඒ කියන්නේ අයියාගේ ලෝකවල කොන්සර්ට් වලට නගිද්දි මත්ද්‍රව්‍ය අත්‍යවශ්‍යයි. යාට අත්‍යවශ්‍ය දෙයක්. මම මත්ද්‍රව්‍ය අතරින් මමත් පාවිච්චි කරන දෙයක් තියෙනවා ගංජා කියන දේ. ජොයින්ට් එකක් ගහනවා කියන අපි ජොයින්ට් එකක් මම ගහනවා. එයා මට කිව්වා මූන්ට මම ඇතුලෙන් ආදරේද දන්නේ නැහැ. ඇතුලෙන් ආදර වුණාට මට එළියෙන් ඒක පේන්නේ නැහැ කිව්වා. එහෙමම කිව්වා මගේ මූන්ට කිව්වා මට එළියෙන් ඒක දැනෙන්නේ නැහැ කියලා. ඉතින් මම හිත හදාගන්න කොහොම හරි සත් දෙකක් විතර එක දිගට බිව්වා හවස. හැමදාම හවස අම්මත් ඊට පස්සේ කිව්වා බොන්න එපා බොන්න එක හරියන්නේ නැහැ එහෙම එහෙම කියලා කිව්වා. ඉතින් මට තේරුණා එයාට තමයි මම සින්දුවේ ගහන්නේ බායක මම ඕස්ට්‍රේලියාව වල ෂූට් එකක් කරා එයාට. මම දන්නවා තවන බුදිනකි මන් දිනනවා ඒ වෙන කනුඹත් එක මං පොර බදිනවා දැනුනොත් ආදරයක් නැ කියා මං ඇතෙනවා මං හිතට කියලා දෙනවා නුඹ මිය ගියා කියන්නේ. මට සිරි. අපේ ඔඩියන්ස් එකට. නයිස් සිරාවටම නිද්‍රාගත වූ වඩා ලුම්පු අසිතියන් හිටියට වැඩින නැත්තම් කරන්න සෙල්ලමක් මං ගිල්ලමක් උනත් ඉල්ලන්නේ එකපාර නැත්තම් දාන්නේ පිල්ලමක් මම පාට කරේ මව තනියේ ඒක උනේ මන් ලස්සන සිත්තම දැන් වටින් ගොඩින් කට්ටිය කියන්නේ අද උඹ මර චරිතයක් ඉස අද උඹ මාර චරිතයක්. ඉතින් යාගේ අද චරිතයක් ගෙනාවා තම්නෙල් එකේ දැක්කා ඉන්ට්‍රෝ එකේ දැක්කා. මොකද වෙනදට මම තා ඉන්ට්‍රෝ එක ගන්න අද අපි රැප් එකේ ඉන්ට්‍රෝ එකක් ගත්තා. ඔයාලා ආදරය කරන චරිතයක්. ඔයාලගේ හදවත චරිතයක් ගෙනවා කෙල්විස්. අයිබෝවන්. අයිබෝවන්. මොකද වෙන්නේ? ඉතින් මේ ෂේප් එකේ නම දැස්සල අවුලක් නැහැ. හැමදේම හොඳින් යනවා අවුලක් නැහැ. එල කිරි වගේ යනවා ඉතින්. මං අහන්න කැමති මුලින්ම. උප්පැන්න සහතකේ තියෙන නම මොකද්ද? උප්පැන්න සහතකේ තියෙන නම ඇවිල්ලා මතක නැතිව තියෙනවා. මතකයි. මුල් නම මතක වෙන්න විදියක් නැහැ. කවිදු මధుරංග මතංග වීර. වයස? වයස දැන් මට 24යි. ගම? ගම ඇවිල්ලා මම ඉපදුනේ කොළඹ. කොළඹ මම සිත්තමකේ මහවත්ත කියලා කියනවා. මහවත්තේ ඉතින් දැන් ඉන්නේ පදිංචිලා රාගම. රාගම. ඉපදිච්ච ගම මහවත්ත. හරි. වෘත්තිය? වෘත්තිය කියන්නේ මම මියුසික් තමයි දැන් ඕල් ටයිම් කරන්නේ. රැපර් කෙනෙක් ෆුල් ටයිම්. ඔව් රැපර් කෙනෙක් ෆුල් ටයිම්. එහෙම කියන්නේ දැන් ප්‍රශ්න ගොඩක් තියෙනවා. හරිද? රැප් කළා කොහොමද මෙච්චරක් හොයන්න පුළුවන් කොච්චරක් හොයන්න පුළුවන් කට්ටිය දැන් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම කතා කරමු. මුලින්ම අපි කතා කරලා ඉමු. මං අහන්න කැමතියි දැන් මේ වෙද්දි ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා කොච්චර කාලද රැප් කියන ඉන්ඩස්ට්‍රි එකට? ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා මම මේ වෙද්දි අවුරුදු 4ක් වෙනවා. අවුරුදු 2020 තමයි හරියටම ආවේ. ඒ කියන්නේ 2020ට කලින් 2017 16 වගේ ට්‍රැක් එකක් කරලා තිබ්බා. දාලා තියෙන එක තමයි මගේ channel එකේ තියෙනවා. හරියටම ඉන්ඩස්ට්‍රි එකට එන්න උනේ 2020 දී. 2020 දී. හරි. ඒ දැන් ඒ ආපු කතාව ලේසි නෑනේ. දැන් මේ වෙද්දි ඇත්තටම කෙල්ලිස් කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. තමන්ට බ්‍රෑන්ඩ් එකක්. කෙල්ලිස්ට ඉන්න ෆෑන් බේස් එකකුත් ඉන්නවා. ඒක කවුරු හරි අවිවාදයෙන් තොරව පිළිගන්න ඕන කතාවක්. ආදරය කරන පිරිසක් ඉන්නවා. ඒ ආපු ගමන අපි මතක් කරමු. ඒ ආපු ගමන කියන්නේ ඉතින් ලේසි නෑ. ඉතින් කියන්න දෙයක් නෑ. ඉතින් විනාඩි 10න් 15න් කියන්න බෑ මේක ඇත්තටම. මොකද සින්දු වලම මම ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. මම ආපු ගමන ගැන තමයි ගොඩක් සින්දු වල කියලා තියෙන්නේ. ඉතින් ආපු ගමන ඇවිල්ලා දුෂ්කරයි. ඉතින් ඕල ලංකාවේ සාමාන්‍යයෙන් ගමනක් යනවා කියන්නේ සෑහෙන දුෂ්කරයි. පිට රටක වගේ නෙවෙයි සාමාන්‍යයෙන් ලංකාවේ දෙයක් කොල්ලෙක් තමන්ගේ හීනට යනවා කියන්නේ ඒක ඇවිල්ලා මාරම දුෂ්කරයි. ඒ කියන්නේ මම මියුසික් ඔය රැප් කියන ඉන්ඩස්ට්‍රි එකට එන්න අඩිතාලම තියෙන කාලේ තමයි ඔය කටුක ජීවිතේ ඒ කියන්නේ අමාරු කාලේ තියෙන්නේ. විශේෂයෙන් මගේ අම්මා මට කිව්වා ඒ කියන්නේ අම්මා මට කිව්වා ඔයා කැමති දේ කරන්න කියලා. ඔයාට කැමති දෙයක් තියෙනවා නම් ඔයා කැමති දෙයක් කරන්න කියලා. කියන අධ්‍යාපන දක්ෂ නැද්ද? අධ්‍යාපනයේ දක්ෂයි මම ඉගෙනගෙන තියෙනවා. O level pass වෙලා තියෙනවා. ඊට පස්සේ මම graphic design course එකක් කරා, diploma level එකක් කරා, English course එකක් කරා. ඉතින් ඉගෙනීමක් තියෙන්න ඕනේ සාමාන්‍යයෙන් රැපර් කෙනෙක් වෙනවා කියන්නේ ඉතින් සමාජයේ අත්දැකීම නෙමෙයි. මොකද ෆයිනෑන්ෂල් පැත්තක් උනත් බැලන්ස් කරගන්න ඉගෙනීම තියෙන්න ඕනේ. ඉතින් ඉගෙනීමත් මම ඉගෙන බලන් ඉන්න අයටත් මම කියන්නේ ඉගෙන ගන්න නැතුව ඔය කියන හැලි වලට රැවටෙන්න එපා. මේ රත්තරන් දාගෙන පුරවගෙන ඉන්න අයට රැවටෙන්න එපා. ඉගෙනීම වැඩක් නැහැ. Taman ගහන ගේම තමයි අපි පන්ති අන්තිමයේ එහෙම කියනවානේ. ඒක නෙමෙයි ඉගෙනීම තිබ්බොත් තමයි අපිට ගේමක් ගහගෙන ඉස්සරහට හැමදේම මැනේජ් කරගෙන යන්න පුළුවන්. ඉගෙනීමක් තිබ්බ මගේ. මම ඉගෙන ගත්ත හොඳයි. ඊට පස්සේ අන්තිමට ඒ කිසි දෙයක් වැඩක් වුණේ නැහැ. මම මේ මියුසික් සයිඩ් එකට වැටුණා. කෝසස් කරා. කෝසස් වලින් වැඩක් වුණෙත් නැහැ. මොකද කෝස් එකක් ඉගෙනීමක් කියන්නේ සාමාන්‍යයෙන් ජොබ් එකකට යන්නනේ අපි මේ දේ කරන්නේ.
ඉතින් මම මියුසික් පැත්තට වැටුණා. මියුසික් පැත්තෙන් දැන් ගේම ගහගෙන ෂේප් එක යනවා. හරි අපි ගොඩක් දේවල් කතා කරන්න දෙනවා. ඉතින් මම අහන්න කැමතියි දැන් මුලින්ම රැප් කියන්න පුළුවන් කියලා අඳුරගත්තේ මේ වයස කීයද? මම ඉස්කෝලේ යන කාලේදී. ඉස්කෝලේ යන කාලේදී කියන්නේ 8 වසරේදී වගේ. 8 වසරේදී වගේ. ඒ වගේ දැන් අඳුරගත්තේ නේ. හරි දැන් ඔන්න අපි කතාව මතක් කරානේ. දැන් මේ වෙද්දි YouTube එකේ subscribers කීයක් ඉන්නවද? සබස්ක්‍රයිබර්ස්ලා මගේ YouTube එකේ ඉන්නවා දැන් 2,30,000 පැනලා ඉන්නවා. ඊට අමතරව තව මොනවා social media තියෙනවා? සෝෂල් මීඩියා තියෙනවා. Facebook ඉන්නවා. Facebook එකේ followers ලා ලක්ෂයක් පැනලා ඉන්නවා. TikTok TikTok එකේ ඒත් ලක්ෂයක් පැනලා ඉන්නවා. likes තිබ්බ මං දැන් ඊයේද කොහොද 2 මිලියන් වැදිලා තිබ්බා. shape ඉතින් හැමදේම හොඳටම බෙස්ම විදියට රීචබල් විදියට තියෙනවා. කැපකිරීම වල ප්‍රතිඵල නේ. ඔව් කැපකිරීම වල ප්‍රතිඵල ඒකත් හරි තව දෙයක් තමයි උත්සාහය. උත්සාහය තියෙන්නත් ඕනේ. කැප කරා කියන්නේ අපිට දේවල් කැප කරන්න පුළුවන් බ්‍රදර්. ඒ කියන්නේ ඕනම දෙයකට අපිට ඒ කියන්නේ ආදරයකට උනත් කැපකිරීමක් කරන්න පුළුවන්. හැබැයි ඒ ආදරේ ළඟ නැදෙන්න අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ ආදරේ ළඟ තියාගන්න අපි අපේ වටපිටාව හදාගන්න. නැත්තම් දේවල් කැප කරලා වැඩක් නැහැ. අපිට ඒ කැපකිරීමේ වටිනාකමක් ගොඩක් අයට නැහැ. ඉතින් කැප කරනවා වගේම අපි දෙයක් ලබා ගන්න අපිට උත්සාහය ධෛර්යවන්තකම තියෙන්න ඕනේ. ඒක කොහොමද අපි ළඟට ගන්නෙ? අපි කොහොමද ඒක ආචීව් කරගන්නේ? ටාගට් එකක් ආචීව් කරගන්නේ කියලා කොහොමද කියලා අපිට හැමදේම තියෙන්න ඕනේ. ඒ කියන්නේ උත්සාහය තිබ්බා මගේ කැපවීමක් තිබ්බා. හරි ඒ වගේ තමයි ඉතින් මතක් කරන්න ඕනේ දැන් අපි කිව්වා YouTube එකේ subscribers 2 ලක්ෂ ගණක් ඉන්නවා. TikTok එකේ ලක්ෂයකට අධික පිරිසක් ඉන්නවා. Facebook එකේ followers ලක්ෂයකට අධික පිරිසක් හැම එකම අධික පිරිසක් ඉන්නවා. අධික පිරිසක්. ඉන්නවා. ඉතින් ඒ ආදරයත් එක්ක ඒ ආපු ගමන ඇතුලේ අභියෝග තියෙන්න ඇති. ගල් ඇති. දැන් ওই මල් කට්ටිය දෙන්නවනේ ඉස්සර ගල් ඇති. ඔව්. ඉතින් ගල් ටික අභියෝග කටකොත මතක් කරමු. ගැටලුවක් නැහැනේ. ප්‍රශ්න නැහැ. එලිකිරිය අවුලක් මොකද තව ගැටලුවක් එක පට්ට මොටිවේෂන් එකක් කරනවා. මෙහෙම ඉතින් ඕනම කියන්නේ රැප් කියන ෆීල්ඩ් එක විතරක් නෙමෙයි අපි යන ඕනම ෆීල්ඩ් එකක ඒ වගේ දේවල් අත්දැකීම් තියෙනවා. ඉතින් ඒ වලට මුහුණ දෙන්න ඕනේ. ඒක සමහරක් විට ඒක ඇවිල්ලා ඒ අපි යන පාරේ අන්තිමට යන්න ගොඩ කියන්නේ අපි මක් හරි පාරක යන්න පටන් ගත්තොත් ඒ පාරේ අන්තිමට හැමෝටම යන්න බෑ. සමහරක් අය මගදී වැටෙනවා, සමහරක් අය මුලදී වැටෙනවා, සමහරක් අය දිනන්න ඔන්න මෙන්න තියලා වැටෙනවා. ඉතින් අපි ඒ වගේ කියන්නේ අපි කවදාවත් අපිට ගහන මඩ ඒවා මේ මට ඒ කියන්නේ මුල් කාලේ මඩ ගැහුවම මට ඇත්තටම මට වැදුනා. ඒ කියන්නේ මම මාර විදිහට ටෙන්ෂන් වලින් වැටෙනවා. ඒ කියන්නේ මම සින්දුවක් කරනවා මේ ඒ කියන්නේ වීඩියෝග්‍රාෆර් කෙනෙක් එහෙම ඇවිල්ලා කියනවා මෙහෙම මම නිකන් කරලා දෙන්න. එහෙම කියලා කිව්වට පස්සේ මම කියනවා හරි එලකිරි කියලා මම එයාට කරාට පස්සේ සින්දුව දුවන්න ගත්තට පස්සේ එයා පෝස්ට් එකක් දානවා මම වයිරල් වෙන්න මෙහෙම මෙහෙමයි මම සල්ලි ඉල්ලුවා. එයා සල්ලි වලට කරේ මම සල්ලි දුන්නේ නැහැ. එහෙම එහෙම කියලා. ඒ වගේ වෙලාවකදී ඉතින් මගේ ළඟ හිටපු ගොඩක් කොට්ටාසයක් හැලුණා. ගොඩක් මගේ ෆෑන්ස්ලත් ආයේ කැරකිලා ඒ පැත්තට ගිහිල්ලා කිව්වා මෙහෙමයි මේ රියල් විදියට පෙන්වන්නේ නැහැ. මෙයා රියල් කෙනෙක් නෙමෙයි ඔය කිව්වට එහෙම කියලා. ඉතින් ඒ වගේ වුණා. ඊට පස්සේ සාමාන්‍යයෙන් සින්දුවක් දැම්මම ඒ කියන්නේ අපි ගන්න අපි ඉන්ඩස්ට්‍රි එකට එන කාලෙත් අර ඉරාජ් ඒ කියන්නේ මුල් කාලේ වගේම සල්ලි කියන දේ මෙන්න වෙලා තිබ්බේ නැහැ. ඒ කියන්නේ මියුසික් කරනවා නම් මියුසික් එක්කම ඉන්න ඕනේ. මියුසික් නැතුව අපිට බෑ මේ ඒ කියන්නේ මියුසික් එක වීඩියෝ එකක් කරන්නත් සල්ලි තියෙන්න බෑ. ඒ කියන්නේ වීඩියෝ එකක් ෂූට් කරන්නත් සල්ලි තියෙන්න ඕනේ. සල්ලි හොයන්න අපි අනිවාර්යෙන් රස්සාවක් කරනවා. රස්සාවක් කරනකොට මියුසික් කියන දේ මගහැරෙනවා. ඉතින් ඒක මං රස්සාව අතල්ලා මියුසික් වල ඉන්නකොටත් එතකොට අර ෆයිනෑන්ෂල් ප්‍රොබ්ලම්ස් තිබ්බා. ඒතකොට ප්‍රශ්න තිබ්බා. ගෙදර ප්‍රශ්න, කන බොන ප්‍රශ්න ඉතින් තිබ්බා. ඒ කියන්නේ පවුල් පසුබිම ගත්තොත් පොහොසත්ද? පොහොසත් නෑ. එහෙම ලොකු අය කියන්නේ මිඩල් ක්ලාස් ෆැමිලි එකක්. මධ්‍යම පන්තියේ. ඉතින් ගේමක් ගහගෙන හිටියා. ඊට පස්සේ කොහොම හරි මියුසික් වලට පැන්නට පස්සේ කියන්නේ අඩුම තරමේ කෑම බීමවත් නැති කාලයක් අපිට තිබ්බා. කන්න බොන්නවත් නැති කාලයක් තිබ්බා. ඒ කියන්නේ ඒ වගේ මේකක් තිබ්බා. ඒ වුණාට අපේ අම්ම කිසි අඩුපාඩුවක් කරේ නැහැ. කන්න බොන්න නැතුණා කියලා. ඒක නැති වුණා කියන්නේ මේ කන්න නොදී හිටියා එහෙම මොකුත් නෙමෙයි. අම්මගේ අපේ අම්මා කරන්න පුළුවන් උපරිමයෙන්ම කරා. ඉතින් ඒ කාලේ ස්ටුඩියෝ එකට යන්නවත් සල්ලි තිබ්බේ නැහැ. ස්ටුඩියෝ එකට ගිහිල්ලා මේම රෙකෝඩින්. ඒ කාලේ කියන්නේ 2020. 2020. ඒ කියන්නේ ආපු කාලේ. මගේ මම්මාරයි සින්දුව එන්නේ ඊට පස්සේ තමයි. ඉතින් මම මම්මාරයි සින්දුවේ ගහලා තියන්නේත් ඒ ස්ටෝරියම තමයි. ඉතින් මම්මාරයි මං ගෙවපු ජීවිතේ පුදුමාකාරයි කියලා ගහලා තියන්නේත් ඒකේ. ඉතින් කොහොම හරි ඒ සින්දුවේ වීඩියෝ එක කරගන්නවත් සල්ලි තිබ්බේ නැහැ මගේ අතේ. එතකොටත් මම රස්සාවකට යනවා. මොකේද වැඩ කරේ? එතකොට මම වැඩ කරේ SL ස්ටයිලිෂ් කියලා මේ මර්චන්ට් කම්පැනි එක. ඒ කියන්නේ මර්චන්ටයිස් කම්පැනි එක. ඉතින් එතකොටත් ඒ කියන්නේ මේ පඩියත් මදි. ඇත්තටම ගයිසුව මතක් කරන්න ඕනේ. ගයිසුජී තමයි මට සපෝට් එක කරේ. ඒ කියන්නේ අපි කරමු කියලා වැඩේට. ඒ කියන්නේ යා ඇවිල්ලා සල්ලි පස්සේ දෙන්න කිව්වා. අපි වැඩේ කරලා දාමු කියලා කොහොම හරි සතියක් ඇතුළත දවස් 5ක් 6ක් දවස් 4ක් ඇතුළත ට්‍රෙන්ඩින් වන්නාම ට්‍රැක් එක 1 මිලියන් ගෙව දවස් 4. ඒ කාලේ TikTok එහෙම වැඩිපුර නැහැ. සෝෂල් මීඩියා නැහැ ඒ කාලේ. ඉතින් TikTok එකෙත් වයිරල් ගියා කොහොම හරි
අභියෝග වලට මුහුණ දුන්නා. ඉතින් සමහරක් ඒවා දැන් මතකත් නැහැ අත්තම කිව්වොත් එහෙම. දැන් ඒ කියන්නේ මම පරණ අතීතයේ අය හරවස්සන්න කැමතිත් නැහැ. එන්නෙත් නැහැ කියන්නේ ඔළුවට ඒ කියන්නේ ගොඩක්ම දේවල් මම අමතක කරලා තියෙන්නේ. ඉතින් ආදරේ පැත්තනොත් වැරදුනා. සල්ලි කියන දේවල් වලින් පෙරදිලා තියෙනවා. යාළුවෝ අතිනුත් පෙරදිලා තියෙනවා. ඒ කියන්නේ මට හොඳ යාළුවෙක් ඒ කාලේ හිටියේ නෑ. ඒ කියන්නේ තනියම ගේමක් ගහගෙන යනවා කියන්නේ හරි අමාරුයි. ඒ කියන්නේ කතා කරන්න හරි තමන්ට කවුරු හරි ඉන්න ඕනේ. ඉතින් ඔය වගේ අභියෝග තිබ්බා ඉතින්. හරිද අපි කතා කරා විනාඩි 10ක් විතර දැන් අපි කෙල්ලස් එක කතා කරද්දී අපි මේ වීඩියෝ එක ෂූට් කරන්න කලින් අපි කෙල්ලස් අපිට සුපිරිම කතාවක් කිව්වා හරිද? ඒ කියන්නේ අපි වැඩක් පටන් ගන්න කලින් පොඩ්ඩක් කතා කරලා ආතල් එකේ විතර චිල් එකේ පොඩ්ඩක් නෙස්කැෆේ එකක් ගහලා ආතල් එකේ පොඩ්ඩක් කතා කරනවා. කතා කරද්දී රියල් ස්ටෝරි එකක් කොල්ලගේ හදවතින් ආවා බොක්කෙන් ආවා. ඒක අනිවාර්යෙන් මම ඉන්ටර්වියු එකේ දානවා. මොකද කෙල්ලස් කිව්වා මේක Nokia එක කියලා. හැබැයි මම කිව්වා රික්වෙස්ට් කරා මේක අනිවාර්යෙන් අපි කියන්න ඕනේ කියලා මේ කතාව. මේ මම කැමතියි. අර අපි කියනනේ බොක්කට දෙනු ආදරයක් කියලා සිරාලව් එක. එහෙම එකක් තිබ්බද? තිබ්බා එහෙම එකක් තිබ්බා. තිබ්බනේ? තිබ්බා. මේ දැන් කැමති නැහැ කතාව කියන්නේ. හැබැයි කතාව දැන් කියමු. ආදරය ගැන මොකද හිතෙන්නේ? ආදරය ගැන හිතෙන්නේ අපි රැප් එකේම කියමු පොඩි කියලා. මම වාසයක් ගහනවා එහෙම. මම දන්නව තවන බුදින්න කි මන් දින්නව එවෙන්න කනුඹත් එක මං පොර බදින්නව දැනුනොත් ආදරයක් නැ කිය මං ඇතෙනව මං හිතට කියලා දෙනව නුඹ මිය ගියා කියා. ආදරය ගැන කියන්නේ දැන් මතක් කරනවා මට දැන් හරි ආදරයක් හම්බෙලා තියෙනවා. අවංක ආදරයක් හම්බෙලා තියෙනවා. ඉතින් එයාට මං ආදරය කියලා කියන්න ඕන කැමරාස් වලට. මූණට කියන එකද? මූණට කියනවා කියලා එයාට මං ආදරය ඇත්තටම ඒ කියන්නේ එයාට මං ආදරේ දැන් වාහන්නේ ඒකට කලින් වගේ අර අපි සෑඩ් ස්ටෝරි එකක්. ඒ කියන්නේ මට දැනුණු ආදරයක්. කියන්නේ අර අපි කියන්නේ අපිට කොච්චර ආදර කතා තිබ්බත් හැම ආදරෙම අපිට දැනෙන්නේ නැහැ හිතට. ඔව්. දැන් මේ අපේ එක්කෙනා තරහ වෙයිද දන්නේ එයාව දැනුන්නේ නැහැ කියලා. එයාව මට දැනෙනවා. දැන් එයා තමයි එයා මට දැනුණා. ඊට පස්සේ ඊට කලින් වාගේ කියන්නේ අර ඕල් ස්ටෝරි එකක් වගේනේ අහන්නේ සාමාන්‍යයෙන්. බොක්කර දැනුණු ආදර කතා කියන්නේ කලින් ආදර කතාවක් තිබ්බ මගේ එහෙම. ඒ කියන්නේ ඒතර ඒ විදිහ රැප් පටන් ගන්නද? ඔව් ඒතකොට රැප් පටන් කරා මම ගමනේ මගේ භාගයක් විතර ඇවිල්ලා. දැන් මේ ඇවිල්ලා ඉන්න ගමනේ භාගයක් විතර එනවා. එයාත් මාත් එක්ක එතකොට එනවා ඒ ගමනේදී. ඒක ඇත්තටම දැනුණා ඉතින්. බොක්කට නෙමෙයි ආයේ මගේ බොක්කෙන් අගිස්සරම දැනුණා ඒ ආදරේ. ඒ තරම් ආදරයක් තිබ්බා. ඇයි ඉතින් නැති වුනේ එච්චර ආදරයක්? ඇස්වහ වෙතනද? නෑ මං හිතන්නේ ඇස්වහ කියන දේවල් විශ්වාස කරන්නේ නෑ. ඇස්වහක් ඇතුන්නේ නෑ. ඒක මං විසින්මයි මං ඒක කරගත්තේ. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් මගේ පුරුද්දක් ඒක කියන්නේ ධම්මයට වඩා ආරෙන් ඉන ගති තියෙන පුරුදු ලොකුයි කියනවනේ. ඉතින් මගේ පුරුද්ද ඒ කියන්නේ මට පුරුදු වෙලා හිටියේ මට සාමාන්‍ය මිනිස්සෙක් සැලකිල්ලක් දක්වනකොට මම ඒ සැලකිල්ලට කිසිම වටිනාකමක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ පිළිගන්නවා. ඔව් මම පිළිගන්නවා. ඒ කියන්නේ ඒ කාලේ දැන් නෙමෙයි දැන් සෑහෙන වෙනස්. දැන් මං අදහස් වෙනස් කරගෙන ඉන්නේ. ඉතින් ඒ කාලේ එයා මට සෑහෙන්න ආදරය කරා සපෝට් කරා ආදරය කරා ගොඩක් දේවල්. ඒ කියන්නේ හැමදේම ඒ කියන්නේ හැමදේම කියන්නේ හැම පැත්තකින් මෙයා මට මාර සපෝට් එකක් දුන්නා. වචනයෙන් පවා සපෝට් එකක් දුන්නා. කොහොම හරි අන්තිමට ඒක රණ්ඩු වෙනකොට ඔය අපි දාලා යන කතාවම තියෙනවනේ. අපි හිතන්නේ ඇත්තටම දාලා යයි කියලා. අපි දාලා යනකොට කියන්නේ අපි ආයේ එයි කියලා බලාපොරොත්තුෙන් අපි කියනවා අවුලක් නැහැ. දාලා යන්න කියලා කියනවනේ. ඉතින් ඔහොම කියලා රණ්ඩු ඉන්නකොට එයා එකපාරම ඇත්තටම ගිහිල්ලා මං දන්නේ. හේතුව මොකද්ද? හේතුව තමයි ඉතින් එයා කියන්නේ මට මිනිස්සෙක් දාලා යන්නේ නෑ. නෑ ඔව් ඒ කියන්නේ ඒ කාලේ මට සමානෙන් යාළුවෝ කියන චරිතය තමයි කියන්නේ මගේ ලොකු වෙලා තිබුණ මට ලොකු උනේ යාළුවෝ කියන චරිතය. ඒ කියන්නේ ආදරය කියන දේ මං එච්චර කෙයා කරේ නෑ. කියන්නේ මම ආදරේ කරා එයාට. මං ආදරේ කරේ නෑ කියන්නේ නෑ. කියන්නේ හිත ඇතුලෙන් මං ආදරේ. මට එළියෙන් පෙන්වන්න එක තේරෙන්නේ නෑ. ලෝකෙට ප්‍රකාශ කරේ නෑ. ඔව් ඒ කියන්නේ මට මං ඔයාට ආදරේ කියලා කටින් කිය එහෙම නෑ. ඇතුලෙන් මං වෙන්න ඕනේ මොනවාද එයාට මං ඒ ටික ඩීප්ලි මං එයාට ඒ වටපිටාව එයාට හැදෙන්න ඕනේ මොනවාද එයාට මොනවාද අඩුපාඩු ඒ ටික මං කරලා දෙනවා. ඒ වුණාට මට කියන්න බෑ මම මේක ඔයාට ආදරේ නිසා මං කරා කියලා මට ඒක එළියට එයාට ප්‍රකාශ කරන්න බෑ. ඉතින් ඒක එයා පිළිගත්තේ මං එයාට ආදරේ නෑ කියලා. ඒ වුණාට මං ඇතුලෙන් දන්නවා මං ආදරේ කියලා. මොකක් හරි යාගේ වැඩකට යන්න ඕන නම් එයාට මොකක් හරි එක්සෑම් එකක් හරි මොකක් හරි මොනම දෙයකට යන්න ඕන නම් මම මගේ ට්‍රාන්ස්පෝර්ට් අරේන්ජ් කරා කියන්නේ මගේ යාළුවෙක්ගේ වාහනයක් බැරි නම් කියන්නේ අපේ මාව අරන් ගිහලා හිටිය ලසංගයි කියලා යාළුවෙක්. මේ යාළුවෙක් කියන්නේ අයියා කෙනෙක් මගේ. ඉතින් එහෙ යාගේ වාහන 4ක් විතර තිබ්බා. මං ඉතින් එතකොට යාව ගෙන යන්න කරන්නේ ඒ වාහන වල තමයි යන්නේ. ඊට ඒ වාහන වලත් මම මගේ අතින් වියදම් කරලා එයාව පික්මි එකක් හරි ගමන්නේ දාලා. ඒ කියන්නේ යාට බස් එකේ යන්න එපා. ඒ තරම් ආදරේමයි කියන්නේ. ඒ තරම් අර බස් එකේ යද්දි වෙන්න පුළුවන් දේවල් හින්දා බස් එකේ යන්න පොදු යවන්නේ නැහැ. ඔව් ඒ කියන්නේ අවිශ්වාසයක් නිසා නෙමෙයි. අර මට දෙන්න පුළුවන් බෙස්ම දේ. ඒ කියන්නේ එයාට සැපස් ඒ කියන්නේ අර කම්ෆර්ටබල් විදියට එතනට යවන්න. ඒ වගේ ඉතින් මං එයාව යන්න එපා මම පික්මි එකක් දාන්නම්. ඔයා පික්මි එකක් දාගන්න කාර් අතින් කයිට් කරගෙන ඔහොම ඉතින් ආදරේ කරා. ඒ වුණාට මං එළියෙන් අර නිකන් ඩෝන් කියා.
කිසිම ගණන් ගන්න නැහැ. එයා ඉතින් මගෙන් මාත් එක්ක කතා කරනකොට එයා කතා කරනකොට මගේ යාළුවෙක් කියලා කතා කරොත් මං එයාව එයාගේ කතාවෙන් ගිහිල්ලා අරුත් එක්ක කතා කරනවා. එයාට එතකොට අර දෙන අවධානය දෙන්නේ නැහැ කියලා එයා කිව්වා අවධානයක් දෙන්නේ නැහැ මට. එහෙම කියලා ඒ කිසිම කියන්නේ ඔයා ආදරේ එයා මට කිව්වා මූන්ට මම ඇතුලෙන් ආදරේද දන්නේ නැහැ. ඇතුලෙන් ආදරේ වුණාට මට එළියෙන් ඒක පේන්නේ නැහැ කිව්වා. එහෙමම කිව්වා මගේ මූන්ට කිව්වා මට එළියෙන් ඒක දැනෙන්නේ නැහැ කියලා. සාමාන්‍ය ෆීලිං එකක් දෙලා ආවේ දැන්. තමන් මෙච්චර ආදරය කළා නිකන් තමන්ට නිකන් ඇඟිල්ල දික් කරනවා වගේ. ඔය ඒ වෙලාවෙවත් අර තියෙනවනේ ඉතින් අර ගතිගුණ කියන දේ අර නිකන් ලොකුකම කියන දේ තිබ්බනේ. ඉතින් මං කිව්වා ඉතින් මං ආදරේ. මං හිතුවේ හැබැයි දාලයි කියලා එයා. මං කිව්වා මං ආදරේ මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් මට සාමාන්‍යයෙන් මම දන්නේ අනිත් කොල්ලන් කොහොමද කියලා මට ආදරේ මං ආදරේ කරන්න ගත්තට පස්සේ මම එළියෙන් ආදරේ මං ඔයාට ආදරේ එහෙම කියන්නේ නැහැ. මං නිතර ආදරේ ගගා ඒ කියන්නේ එයා වහක් කරන්න යන්නේ. එහෙම ඒ සීන් නෑ මග ගාව. ඒ වුණාට මං ඇතුලෙන් මාර ආදරේ. එයා අඩියක් තියෙනකොට කවුද වටපිට ආවේ ඉන්නේ? කවුද බලන්නේ ආදියා. ඒ වගේ සැලකිල්ලක් මං දක්වන. ඒ වුණාට ඒක පේන්නේ නැහැ. දැන් මම මේක මගේ හිතින් එක කරන්නේ. ඉතින් කොහොම හරි කියන්නේ එච්චර කැපකිරීම කියන්නේ එච්චරම ආදරේ. ඔව් සාමාන්‍යයෙන් ඒ කියන්නේ මට ආදරේ කියන්නේ බ්‍රදර් ආදරේ කියන දේ මට පොඩි කාලේ ලැබිලා තිබ්බලා. ඒ කියන්නේ අපේ තාත්තා නැතුණාට පස්සේ ආදරේ කියන දේ අපි ෆැමිලි එකකින්ම ගිහිල්ලා තිබ්බේ. අම්මා උදේ වැඩට ගියාට පස්සේ ආයෙ හවස එන්නේ. අයියත් වෙනම ඒ කියන්නේ අයියාගේ ලෝකවල. ඊට පස්සේ මම කරන්නේ ඉස්කෝලේ ගිහිල්ලා එනවා. මම වැඩ කරගන්නවා. මගේම වැඩ කරගන්නවා. මම රෙදි හිදලා ඒ කියන්නේ අම්මට කිසි කරදරයක් කරේ නැහැ. ඉගෙනීමේ කටයුතු මම තනියම කරගත්තේ. කියන්නේ මගේ ඉස්කෝලේ යන ඇඳුම පවා මම 6 වසරේ ඉඳලා මම තමයි තනියම හොදගන්නේ. අම්මට හොදන්නේ එහෙම කිසි දෙයක් කියන්නේ නැහැ. ඉතින් කොහොම හරි එහෙම ඉන්නකොට තනියම ඉන්නකොට අර ඇවිල්ලා නිකන් ආදරේ කිව්වත් ඒක දැනෙනවනේ අපිට හිතට. තනියම මිනිස්සෙක්ට ඇවිල්ලා අපි දන්නේ නැහැ මිනිස්සේ හරි කෙනෙක්ද වැරදි කෙනෙක්ද කියලා. ඊට පස්සේ රැවටිලා ඔහම ආදර කතා ආස්සේ රැවටිලා හරි ආදරයක් හම්බුණා මට. අපි කියන්නේ වතුර නැති මිනිස්සුන් තමයි වතුර අගේ තේරෙන්නේ කියනවනේ. ඔව්. ඊට පස්සේ කොහොම හරි ඒ කියන්නේ මුල් කාලේ ආදර කතා වලට රැවටුණා. ඒ කියන්නේ ආදරේ කියලා කිව්වත් ඒ කියන්නේ නිකන් ආදරේ කිව්වම මං හිතර ගන්නවා අම්මා මෙයා මට මාර ආදරයක්. ඇත්තට මේක ආදරයක් නෙමෙයි. යා නිකන් ටයිම් පාස් එකක් වගේ තමයි. ඒ කියන්නේ කලින් ලව්. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා පැන ඇවිල්ලා මාත් ප්ලේ බොයි සීන් එකේ හිටියා. බොරු කියන්න ඕනේ නැහැ. එහෙම කියන ඕන තරම් කියනවා. ඔව් ඒ කියන්නේ හිටියා. කැමරාද ගත්තා කැමරාද ඉස්සරහම කියනවා. ප්ලේ බොයි සීන් එකේ හිටියා. කියන්නේ මම ඉතින් මට සෙට් නැත්තම් මං අයින් කරා. එහෙම ගොඩක් අය අයින් කරනකොට මට අර දැන් මේ බොක්කට වැදුනා ලව් එක වගේ අර ගොඩක් දැනුන්නේ නැහැ. ඊපස්සේ අන්තිමට ඕම මාරු කරලා මං ඉතින් ඒ මයින්ඩ් එකේම ඔයා යනවා නම් යන්න කියලා එයාට කිව්වා. එයා රණ්ඩු වෙලා කිව්වා මේම වගේ කිසිම මේ දැනෙන්නේ නැහැ කිසි දෙයක්. එළියෙන් දැනෙන්නේ නැහැ. ඔයා ඇතුලෙන් ආදරේ ඇති. ඔයා එළියෙන් මට ආදරේ කියලාවත් කියන්නේ නැහැ. එහෙම කියලා ඉතින් මං කියන්න උත්සාහ කරෙත් නැහැ. මං ඇතුලේ මාට මෙච්චර ආදරේ කියලා. ඔයා යනවා නම් යන්න කිව්වා. ගියා. ඊට පස්සේ කොහොම හරි දැන් සාමාන්‍ය වෙනදට රණ්ඩුනාම එයා රණ්ඩු වෙලා ගියාට පස්සේ ආයෙ කතා කරනවා සමා වෙන්න හරි මොකක් හරි එහෙම කියලා කියනවා. ඊට පස්සේ දවසක් ගියා දවස් දෙකක් ගියා දවස් තුනක් ගියා දවස් හතරක් ගියා. දැන් එච්චර කල් ඉන්නේ නැහැ වෙනද රණ්ඩුනාම. ඊපස්සේ ගිහිල්ලා දැන් මෙයා කතාවක්වත් නැති වුණාට පස්සේ තමයි මට තේරෙන්න ගත්තේ දැන් මට මෙයාව කොච්චර වටිනවද කියලා. ඊට පස්සේ මම එයාට කෝල් ගන්නකොට එයා බ්ලොක් කරලා ඊට පස්සේ මම තනිකරම පිස්සෙක් වගේ. කියන්නේ මම ඕස්ට්‍රේලියා ටුවර් එකක් ගිහුවා මායි ස්මෝකයි රීසි. ඕස්ට්‍රේලියා ටුවර් එක යන්න සති 3කට විතර කලින්. කොහොම හරි මම ඊට පස්සේ ආචීව්මන්ට් එකක් හම්බුනොත් මොකක් හරි හොඳ නිවුස් එකක් හම්බුනොත් මම ටක් ගාලා අපේ අම්මට කෝල් කරලා කියලා එයාට තමයි කෝල් කරලා කියන්නේ. ඒ මුලින්ම අම්මට කෝල් කරා. කාටත් කලින් අම්මා තමයි ඒක මගේ ජීවිතේ. ඒ කියන්නේ මොන කවුරු ආවත් මොන වටින චරිතයක් ආවත් ඒ හැමෝටම වඩා මට අම්මා තමයි ඒක. ඊට පස්සේ අම්මට කෝල් කරලා අරයට කෝල් දැන් ඕස්ට්‍රේලියාට ඔය එකත් ඕකේ වෙලා මට නිවුස් එක එනකොට අපේ දැන් අරය බ්ලොක් නේ. අරය බ්ලොක් කරලා මම දැන් කියන්නේ මට ડિප්‍රෙෂන් මං කාමරේ තනියම දැන් මට මං එයාව කන්ටැක්ට් කරගන්න try කරනවා එයා නැහැ. යාළුවන්ට කතා කරනවා. ඔව් යාළුවන්ට කතා කරනවා. යාළුවෝ කියනවා දැන් ඒත් එයා වෙනස් වෙන්නේ නැහැ. එහෙම කියලා කොහොම හරි අපේ අම්මට කෝල් එකක් කරන් කිව්වේ අම්මේ එයා ළමයාට කෝල් එකක් කරන් කියන්න මට කෝල් එකක් ගන්න කියලා. මම ඊට පස්සේ කතා කරලා මං කිව්වා ඕස්ට්‍රේලියාට ඔය එකත් හරි ගියා. මං ඇහුවා ඉතින් මට ඔයාව ඕනේ කියලා මං එයාට කිව්වා. පළවෙනි පාර්ටි කිව්ව එක. ඔව් මං එතකොට ඇත්තටම තමයි කියන්න ගත්තේ. එයා ගිහිල්ලා දවස් 4කින් විතර පස්සේ කියනවා මට ඔයාව ඕනේ කියලා කියනකොට එයා දැන් පරක්කු වැඩි එහෙම කිව්වා. මම කිව්වා එයා කිව්වා එයා දැන් මම දැන් දවස් 4ක්නේ. එයා මාත් එක්ක මාස 8ක් විතර පොර බැදලා. එයාට ඕන ආදරේ හොයන්න. දැන් මං දවස් 4කින් දවස් 4ක් මට යා නැතුව එයා මාස 8ක් මාත් එක්ක මං ගණන් ගන්න නැතුව ඉන්න සීන් එකේ ඉන්නකොට එයා ඒකත් එක්ක එයා මට කිව්වා මම හිත හදාගන්නේ ඔයා මට මාව ගණන් ගන්න නැතුව මාව රිදවපු තැන් ඔලුවට අරන් කියලා. ඊට පස්සේ මට තේරුණා මෙයා දැන් ආයේ මේ පාර එන්නේ නැහැ කියලා. ඊට මම හිත හදාගන්න කොහොම හරි සත් දෙකක් විතර එක දිගට බිව්වා හවස හැමදාම හවස අම්මත් ඊට පස්සේ කිව්වා බොන්න එපා බොන්න එක හරියන්නේ නැහැ එහෙම කියලා කිව්වා.
මට තේරුණා එයාට තමයි මම සින්දුවේ ගහන්නේ බායක මම ඕස්ට්‍රේලියාව වල ෂූට් එකක් කරා එයාට ඕස්ට්‍රේලියාව වලට ගිහිල්ලා ෂූට් එකක් කරා එයා ඒ කියන්නේ බ්‍රේක් අප් සීන් එකේ සින්දුවක් කරා මතකම කියලා. ඔව් ඒක තමයි කියන්නේ මම ඒක මම දිනාගෙන යන කාලේනේ කියන්නේ මගේ ගේමේ මම ගේමේ පටන් ගන්න පොඩ ස්ටෙප් එක උඩට ස්ටෙප් එක යන කාලේ මම ගහනවා මන් දන්නවා තවන බුදිනකි මන් දිනනවා ඒ වෙන කනුඹත් එක මං පොර බදිනවා දැනුනොත් ආදරයක් නැ කියා මං ඇතෙනවා මං හිතට කියලා දෙනවා නුඹ මිය ගියා කියා කිය. ඉතින් අපි ගොඩක් දේවල් කතා කරා දැන් මම අහන්න කැමතියි දැන් ඇත්තටම කෙල්ලිස්ගේ අත චිත්‍රපතක් වගේ. ටැටු කීයක් තියෙනවද තේ? 1 2 3 4 5 6ක් තියෙනවා මෙතන. 5ක් තියෙනවානේ පේන්නේ නැහැ. අහන්න කැමතියි මේ මුලින්ම ගහපු ටැටු එක මොකද්ද? මුලින්ම ගැහුවේ මම මගේ නම ගැහුවා කෙල්විස් කියන නම. ඒකත් එක්කම මේ ගැහුව එකම දවසේ ගැහුව එකම ස්ටුඩියෝ. ඒක කියව අනිවාර්යව කියන්න ඕනේ දෙයක් තමයි මෙතන ගහලා තියෙන්නේ. මේකේ තියෙන්නේ දී අන්ස්ටබල් බීස් කියලා. ඉතින් මේකේ තේරුම තියෙන්නේ මේ නැවතීමක් නෑ. කියන්නේ නොනවතින යක්ෂයා වගේ සීන් එකක් හැම තියෙන්නේ. මියුසික් එකක් පටන් ගද්දිම ඔක තමයි තියෙන්නේ. ඔව් මගේ ටැග් එකක් ඒක කියන්නේ මම ඔෆිෂල් ටැග් එකක් විදිහට යූස් කරනවා. මේකෙන් තමයි මේ ඇරෝ සෙට් එක වදින්නේ. ඒ කියන්නේ ඉදිරියට යනවා කියලා වගේ තේරුම තමයි මේකේ තියෙන දී අන්ස්ටබල් බීස් කියන්නේ නොනවතීමක් නෑ කියන එකනේ. සෝරි නැවතීමක් නෑ කියන එක. ඉතින් මේකේ තේරුම වල මේ ඇරෝ ස්ටික් ගහලා තිනවා ඉදිරියටම යනවා කියලා. ඊට පස්සේ මේ අතන රෝස මලක් තියෙනවා. අතේ තියෙන රෝස මලක්. ඊට පස්සේ රෝස මලේ මේ ඇඟිලි වලට ගිහිල්ලා තියෙනවා. කැමරාවට පෙන්න පොඩ. කටු වගේ යන කටු රෝස මලේ වටේ ඉතින් අර නටුවේ තියෙන කටු ටික ඒ ටික ඇඟිලි වලට ඇවලා තියෙනවා. ඒකේ තේරුම අර කටු තිබ්බට දුෂ්කරයි. කටු වලින් අදහස් කරන්නේ දුෂ්කරයි. රෝස මලක් කියන ලස්සන පිපෙනවනේ කටු තිබ්බට නටුවේ. ඒකට හොඳට පිපිලා තියෙනවා කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හොඳ දෙයක් කරගෙන ගේමක් ගහගෙන ඉන්නවා කියන එක. මෙතන තියෙනවා මගේ දුවගේ අත මං අල්ලන් ඉන්නවා මගේ අතින් එයාගේ නම එයාගේ උපන්දිනේ. නම මොකක්ද දුවගේ? කෙල්සි. දුවගේ නම කෙල්සි. කෙල්විස් කෙල්සි. කෙල්සි. කෙල්විස් කෙල්සි. ඒ නම්බරටම ගැල මැච් වෙන්න තමයි දාලා තියෙන්නේ. කෙල්විස් කෙල්සි. දැන් තාත්තා කෙනෙක්. තාත්තා කෙනෙක්. ඒ කෝස් එක පස්සේ කතා කරමුනේ. ඒ කෝස් එක ඉතින් අර කිව්වා කියනවා වගේ ඒක අපිට ඉගෙන ගන්න පුළුවන් කෝස් එකක් නෙමෙයි. ඒක අපි අත්විඳලම ගන්න පුළුවන් කෝස් එකක්. ඒ කියන්නේ අපිට එකපාරයි ඒ කෝස් එක කරන්න පුළුවන්. ඒක ඉගෙන දැන් මේ දවස්වල ඒ කෝස් එක ඉගෙන ගන්න යන ගමන් තමයි තියෙන්නේ. හරි. මේ එන්නද දුවගේ නම රැප් එකක්? කරලා තියෙන්නේ මං ඒක මං දාන්න බලාපොරොත්තු වෙන දුවගේ අවුරුද්ද උපන්දිනේට. හරි. ඉතින් කතා කරා ඒ ගොඩක් දේවල්. ඉතින් මං අහන්න කැමතියි මං දැක්ක දෙයක් තමයි ගොඩක් කට්ටිය දැන් මං රැපර්ස්ලා හරිද? ලංකාවේ රැපර්ස්ලා විශේෂයෙන්ම පිටටත් තියෙනවා. කොන්සර්ට් වලට නගිද්දි මත්ද්‍රව්‍ය අත්‍යවශ්‍යයි. යාට අත්‍යවශ්‍ය දෙයක්. නෑ. මම විරුද්ධයි ඒකට. ඒක අපි මනසින් හදාගත්ත දෙයක් විතරයි. දැන් දැකලා තියෙනවනේ මේ වගේ දේවල් වල. ඔව් ඒ කියන්නේ ඩ්‍රග්ස් කියන්නේ ඕනම දෙයක් අයිති. ඩ්‍රග්ස් කියන දෙයට මම මත්ද්‍රව්‍ය අතරින් මමත් පාවිච්චි කරන දෙයක් තියෙනවා ගංජා කියන දේ. ජොයින්ට් එකක් ගහනවා කියන අපි ජොයින්ට් එකක් මම ගහනවා. එන්නේ ජොයින්ට් එක ගහනවා කියන එක මම හිතන්නේ ඒක මම හිතනවා ඒක කතා කරන්න ඕන මත්ද්‍රව්‍යකුත් නෙමෙයි ඒක නම්. මත්ද්‍රව්‍ය කියන අය ගොඩට අයිති වෙනවා. ඒ වුණාට ඒක ඇවිල්ලා මිනිස්සුන්ව කලහකාරී කරන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ මිනිස්සුන්ව සාමකාමී විදියට මිනිස්සුන්ව ගොඩක් අයව කනෙක්ට් කරන විදියට කතා කරන්න, ඒ කියන්නේ කතා කරන්න අදහස් ඇති වෙන විදියට දෙයක්. අනිත් දේවල් නම් මම යූස් කරලා නැහැ. ඉතින් ඒකට මට කියන්න බෑ. ඒක අපිට ජොයින්ට් එක නැතුව කොන්සර්ට් වල නගින්න බැරි කමක් නැහැ. ජොයින්ට් එක නැතුව ඒක ජොයින්ට් ඕනෙම කියලා නෑ මට. අත්‍යවශ්‍ය නැහැ. තිබ්බත් එක නැතත් එකයි. තිබ්බත් එක නැතත් එකයි. ගෙදරත් ඒ කියන්නේ මට ආයේ උදේට ජොයින්ට් එකක් ඕනේ, හවසට ජොයින්ට් එකක් ඕනේ. නැත්තම් මේ සතියේ මේ දවස් දෙකට ජොයින්ට් එකක් ඕනේ කියලා නෑ. ජොයින්ට් එකක් මාසයක් මට හොයාගන්න බැරුවොත් මම මාසෙම ඉන්නවා ආතල් එකේ සිගරට් වලට මම පොඩ්ඩක් සිගරට් ගහනවා, ස්මෝක් කරනවා. සිගරට් එකක් බීලා ඉතින් ඉන්නවා සිල් එකේ. අහුලන්නේ නෑ. ඉතින් අද අපිත් එක්ක තුනේ කෙල්ලෙස්. ඉතින් thank you very much. මේක අපි පොඩක් ඉක්මනට දාගත්ත වීඩියෝ එකක් නේ. ඔව් කියන්නේ ළඟ කතා කරා මට මොකද තව ටික දවසකින් මැලේසියාට ඔය යනවා. මැලේසියාට එකක් තියෙනවා. ඉතින් thank you very much අපිත් එක්ක තුනාට. ඉතින් අපිත් එක්ක එකතු වෙච්ච කෙනෙක් අපි හිස් අතින් යවන්නේ නැහැ. අපි ගමු එක. හරි. ඉතින් බලන්න ඉන්නේ කවුද බලන්න. මට සිරි. අපේ ඔඩියන්ස් එකට. නයිස් සිරාවටම මං හිතුවේ නෑ ඇත්තටම මේ මම දැන් මේ පෙන්නකම් මං දන්නේ මමත් සර්ප්‍රයිස්. ඒ කියන්නේ මං හිතුවේ නෑ මේ වගේ gift එකක් දෙයි කියලා. ඒක ඇත්තටම ලස්සනයි. thank you so much එලගිරි. ඉතින් ඇත්තටම මේක thanks කරන්න ඕනේ මට නෙමෙයි. අනිවාර්යෙන් මේ මිලියනේ ප්ලේ බටන් එක අපම ඕකේ හැපැත්තෙන් ගහන්න ඕනේ. විත්‍යා පැත්තෙන් මිලියන එක අනිවාර්යෙන්ම ගහනවා. ඕක එතකන් ඒක මම පරිස්සම් කරලා තියාගෙන ඉන්නවා. ඇත්තටම මට මාර සතුටුයි ඒක. ඒ කියන්නේ මම ඇත්තටම මගේ හිතට මාර සතුටුයි මේ වගේ දෙයක් හම්බෙච්ච එක මේ වගේ වෙලාවකදී. හිතන්නේ නෑනේ අපි දැන් මම හිතුවේ නෑ මේ වගේ දෙයක් ඔයාලා ඇස්ති කරලා තියෙනවා කියලා. ඉතින් අපිට මේ දේ ලබා දුන්නේ gift form එකම. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ ආදරණීය ලස්සන තිලිනක් ඔයාගේ සුදු අම්මිට සුදු අප්පෙච්චිට තමන්ට ඕන කෙනෙක්ට ලබා දෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ පොන්චියෙන් පොන්චි දෙයයි. මම එයාලගේ FB page එක TikTok එක description එකේ දාලා තියෙනවා. ගිහිල්ලා බලන්න. බලලා ඔයාලට ඕඩර් එකක් දාන්න අමතක කරන්න බෑ. ඉතින් කරන්න තියෙන එකම දෙයයි ඕඩර් එක දාද්දි මතක නැතුව කියන්න
ඇහැරෙන YouTube channel එකේ කෙල්ලිස්ගේ වීඩියෝ එක බලලා ආවා කියලා ස්ක්‍රීන්ෂොට් එකක් යාට දාන්න. එතකොට ඔයාට සුපිරි ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඉතින් thank you very much. නැවතත් ස්තුතිවන්ත වෙනවා නිහතමානීව. මොකද thank you so much. අපිත් එක්ක එකතු වුණාට මොකද වැඩ රාජකාරි ගොඩක් අස්සේ එකතු වෙන මේ වැඩේ. ඒ වගේම මම කියන්න ඕනේ වත් කලිදු එකෙන් සුපිරි චරිතයක්. thank you මාව ඉන්වයිට් කරලා මට හැමදේම මේ ප්ලෑන් කරලා මට කියලා විස්තර ටික හැමදේම ඔයා හරි නීට් එකට කරා. ඉතින් සාමාන්‍යයෙන් මම ඉන්ටර්විව් එකක් කරලා තිබ්බේ අවුරුදු 3කට විතර කලින්. මට කතා කරා මගදී ඉන්ටර්විව්ස් වල ගොඩක් අය මම ගියේ නෑ ඉන්ටර්විව්ස් වලට. මම මේක ආවෙත් අර වාගේ තියෙන වැඩ ඇත්තටම නීට්ලි යනවා, ඇත්තටම ප්‍රොෆෙෂනල් යනවා. ඉතින් වාගේත් වැඩ කටයුතු ටික සේරම සාර්ථක වෙන්න ඕනේ. කට්ටිය මෙයාගේ channel එක subscribe කරන්න. ඉස්සරහට හොඳ ආටිස්ට්ලා ටිකක් මෙයා ගෙන්නලා මම වගේම හොඳ ඕගොල්ලොත් මං කියන අර කමෙන්ට්ස් එකක් කමෙන්ට් එකක් දාලා දැන් මාව ගෙන්නන්න කිව්වා වගේ ඕගොල්ලන්ට නෙක්ස්ට් ආටිස්ට්ලා ඉන්නවනම් කලිදුර කියන්න. කලිදු අනිවාර්යෙන්ම ඔයාලට ඕනේ මොනවද යා මේකෙන් ඔයාලට සප්ලයි කරයි අනිවාර්යෙන්. ඉතින් මේ නිහතමානී වචනවලට බොහොමත් ස්තුතියි. ඉතින් අපි හැමදාම වගේ වීඩියෝ එක එන් කරන්නේ මම අද වෙනස් විදිහට අපි කෙල් ලිස්ට් ගේමු. අපේ ළඟදිම ආපු රැප් එකේ කොටසකින් අපි වීඩියෝ එක එන් කරමු. ඉතින් යන්න කලින් මතක් කරනවා ඇහැරෙන channel එක subscribe කරන්න වගේම අපේ කෙල් ලිස්ට් ආදරය කරන හැමෝමත් එයාගේ channel එක subscribe කරන්න මතක ගන්න එපා. එහෙනම් මේ වගේ වෙනස්ම අලුත් වීඩියෝ එකකින් නැවත අපි බලාපොරොත්තු අපි ආදර සමුගන්නවා. ජය වේවා. මං කලින්දු කවීෂ. එයි මනින්නේ පපිටින් බලලා කාවවත් දනින් වැටෙන්නේ නෑ. වැරද්ද නැත්තම් කාලංගවත් නොකර වැරදි දෙන්නේ නම්මට පට්ටම් ඇත එදි එලියට පලනුනේ තට්ටම් දස්කම් දාන්න තැන අදලා නෑ මට හාස්කම් නෙබේ මේ උත්සාහය ප්‍රතිඵල පටන් ගදි දොස් මාව කරාම නිදොස් කවුද එන්නේ දැන් මං යන්න පාර කරන්න ඩො ක්‍රොස්